සුබදෑසනක්. මුළු ජීවිත කාලෙම හැම දුක්කකදීම හැම සැපකදීම ඔහු හෝ ඇයත් එක්ක ඉන්නවා කියලා අපි විශේෂ පොරොන්දුවක් දෙනවා. ඒ විශේෂ පොරොන්දුව දෙන දවස තමයි විවාහ උත්සවය සිද්ධ වෙන දවස. ඉතින් මේ ආරම්භ වෙන්නේ ඔබේ විවාහ උත්සවය ගැන කතා කරන පැය. එහෙනම් අදත් අපි බොහෝ විශේෂාංග ඔබ වෙනුවෙන්ම ගෙනාවා. අපි ආදරයෙන් ආරම්භ කරමු මේ ඔබේ ආදරණීයම වැඩසටහන. මේ විවාහය සඳහාම වූ ටෙලිවිෂන් සංගරාව විවාහ. से है मुझे आदत बना लो एक बुरी कहना ये Moment people dance and sing we're just one big family and it's our God-forsaken right to be loved love 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 so I won't hesitate no more it can't සැලොන් ලාමොන්ඩෝ ආයතනයෙන් හැඩගැන්විච්ච අපූර්ව වෙඩින් එකක විශේෂ අවස්ථාවන් කිහිපයක් ඉදිරිපත් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. මේ මංගල උත්සවයේ මනාල යුවළ උනේ ස්ටෙෆ්නි සහ ජෙරම්. To win some or learn some but I won't hesitate no more it cannot wait well open up your mind and see like me open up your plans and damn you're free I look into your heart and you'll find love 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 listen to the music of the moment people dance and sing we're just one big family and it's our God-forsaken right to be loved love 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 so I won't hesitate no more it cannot wait I'm sure there's no need to complicate our time is short this is our fate I'm yours do you but do you want to come on scooch on over closer dear and I will nibble your ear soon de ba ba boom ba boom අපි අපේ වෙඩින් එක ප්ලෑන් කරා අවුරුද්දක විතර ඉඳලා අපි වෙඩින් එක ප්ලෑන් කරලාදී පළවෙනියටම අපිට තිබ්බේ කවුද අපේ ඩ්‍රෙසින් කවුද කරන්න කියලා. ගිය අවුරුද්දේ අපේ අයියාගේ වෙඩින් එක තිබ්බා. ඒගොල්ලොනු තෝරගෙන තිබ්බේ ලාමොන්ඩෝ ආයතනය. අපි එතකොට ඒගොල්ලන්ගේ ඩ්‍රෙසින් ඒත් එක්ක මේගොල්ලන්ගේ ප්ලෑනින් අනුව අපි තීරණය කරා ලාමොන්ඩෝ ආයතනය හොඳයි කියලා. එතන ආවට පස්සේ ඉස්ලාම සංජාක්කී අමිලයත් එක්ක පොඩක් කතා කරා. කතා කරද්දිම ඒ කතා කරන පළවෙනි අවස්ථාවේදීම අපිට තේරුණා කියන්නේ අපේ වෙඩින් එක දෙන්න සුදුසුම කට්ටිය ලාමොන්ඩෝ ආයතනය කියලා. ඇත්තටම අපි වෙන කොහෙටවත් ගියේ නැහැ. අපි පළවෙනියට ආවෙත් මෙතනින් ඒ විදිහටම ඒගොල්ලෝ ඒ අපිට උපදෙස් දීපු විදිහටම අපිට හිතුණා ඒ
ලාමොන්ඩෝ ආයතනයේ තමයි අපිට වෙඩින් එක අපේ වෙඩින් එක කරගන්නත් හොඳම තැන එතන කියලා තීරණය කරා. साड़ी के फॉल सा कभी मैच किया रे कभी छोड़ दिया दिल कभी मैच किया रे ස්ටෙෆානිගේ ජෙරම්ගෙත් වෙඩින් එක ගැන කතා කරනකොට විශේෂයෙන්ම කියන්න එයාලට ඕනුනේ ෆුලි වෙස්ටර්න් ලුක් එකක්. එයාලගේ චර්ච් ෆන්ක්ෂන් එකක් තිබ්බේ. ෆස්ට් ඩේ චර්ච් ෆන්ක්ෂන් එකට ස්ටෙෆානි වයිට් කලර් ෆ්‍රොක් එකක් ඇන්දේ. ඉතින් වෙස්ටර්න් බ්‍රයිඩ් කෙනෙක් විදිහට ස්ටෙෆානි තාමත්ම ලස්සනට අපිට පුළුවන් වුණා එයාව ඩ්‍රෙස් අප් කරන්න. ඒ වගේම එයාට බ්‍රයිඩ්ස්මේඩ්ලා දෙන්නෙක් සහ ෆ්ලවර් ගස්ලා දෙන්නෙක් හිටියේ. බ්‍රයිඩ්ස්මේඩ්ලාට ෆිෂ් ටේල් ෆ්‍රොක්ස් දෙකක් තමයි නිර්මාණය කරගත්තේ. ස්ටෙෆානි යාගේ වෙඩින් එකට තෝරගෙන තිබුණේ අයිවරි කලර් ෆ්‍රොක් එකක් නිසා. ඉතින් අයිවරි කලර් එකත් එක්ක තාමත්ම ලස්සනට පින්ක් කලර් එක මැච් කරන්න පුළුවන් වුණා. ඉතින් බ්‍රයිඩ්ස්මේඩ්ලා දෙන්නගේ ෆ්ලවර් ගස්ලාගේ ඩ්‍රෙස් නිර්මාණය වුණේ පින්ක් කලර් එක අයිවරි කලර් එකත් එක්ක මික්ස් කරලා. ඉතින් ස්ටෙෆානිගේ ගෲප් එකේ බ්‍රයිඩ්ස්මේඩ්ලා දෙන්නත් ෆ්ලවර් ගස්ලා දෙන්නටත් මැච් වෙන ජෙරම් බෙස්මලා දෙන්නෙක් සහ පේජ් බොයිලා දෙන්නෙක් තිබ්බා. ඊටාමත්ම ලස්සන ගෲප් එකක්, ලස්සන කලර්ස්. මම හිතනවා ස්ටෙෆානි බලාපොරොත්තු වෙච්ච විදිහටම අපිට යාගේ චර්ච් ෆන්ක්ෂන් එකේ ඩ්‍රෙස් අප් එක ලස්සනටම කරලා දෙන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. ඒ දෙන ගොඩාක්ම සතුටු වුණා. ඒ විතරක් නෙමෙයි යාලගේ ෆැමිලි එකේ අය පවා අපිට කතා කරලා කිව්වා ගොඩාක්ම ලස්සනට යාගේ වෙඩින් එකේදී ස්ටෙෆානිව දැක්කා කියලා. ඉතින් මම හිතනවා මම සාධාරණයක් කරා කියලා. යා බලාපොරොත්තු වෙච්ච දේ ඒ විදිහට මට කරලා දෙන්න පුළුවන් වුණා. සැලොන් ලාමුන්ඩෝ ආයතනයේ සේවක පිරිසත් අපි ඔක්කොම එකතු වෙලා. චර්ච් ෆන්ක්ෂන් එකෙන් පස්සේ අපි රිසෙප්ෂන් එකක් තිබ්බා. රිසෙප්ෂන් එකේ අපි ඒ දවසේ going away change කරා. going away change කරන්නත් අපි කලින් සන්ධ්‍යක්කිගෙන් අහුවා මොකක්ද කරන්න හොඳ කියලා. සන්ධ්‍යක්කි ඒකටත් අපිට කිව්වා මට පින්ක් කලර් මැච් වෙනවා. අපි පීච් කලර් තමයි බ්‍රයිඩ්ස්මේඩ්ස්ලාට ගත්ත නිසා පින්ක් කලර් ඩ්‍රෙස් එකකට තමයි අපි චේන්ජ් වුනේ. ස්ටෙෆ්නි පින්ක් කලර් ෆ්‍රොක් එකක් ඇඳගෙන හින්දා මං ගොවිනවේකට මගේ සූට් එකට මං ටයි එකක් විතරයි පින්ක් කලර් ටයි එකක් විතරයි යූස් කරේ. ඒ වගේම යාගේ ගොවිනවෙක් ගැන කතා කරනවා නම් එයාට ඕනුනේ තවත් ෆ්‍රොක් එකකට මාරු වෙන්න. ඉතින් පින්ක් කලර් එකේ ෆ්‍රොක් එකක් තමයි ස්ටෙෆානි ගොවිනවේ චේන්ජ් එකේදී යන්නේ. ඉතින් ලස්සන හෙයාර් ස්ටයිල් එකකින් මම යාව වෙනස් කරා ගොවිනවේ චේන්ජ් එකේදී. ඒ වගේම මේකප් එක යාගේ පින්ක් ෆ්‍රොක් එකට මැච් වෙන්න එයාට ලස්සනට මම ගොවිනවේ චේන්ජ් එකේදීත් එයාගේ වෙනසක් දකින්න ඕන නිසා ඒ ලස්සන වෙනස මම හිතනවා අපි ඒක එයාට කරලා දුන්නා කියලා. වෙඩින් එක වෙස්ටර්න් කරපු නිසා අපිට හෝම් කමින් එකේ වෙනසක් කරන්න ඕන වෙච්ච නිසා අපි සන්ධ්‍යාක්කිගෙන් ඇහුවාම සන්ධ්‍යාක්කි කිව්වා මොඩර්න් කැන්ඩියන් එකකට යමුයි කියලා. මොඩර්න් කැන්ඩියන් එකක් කිව්වට ඒක එච්චරම මොකද්ද කියන එක පැහැදීමක් නැති වුණත් සන්ධ්‍යාක්කි අපිට ඒක ස්කෙච් කරලා ලස්සනට අපිට ලස්සන ඩිසයින් එකක් හදලා දුන්නා. ඒ වගේම ස්ටෙෆානිගේ හෝම් කමින් එක ගැන කතා කරනකොට ෆස්ට් ඩේ ආ චර්ච් ෆන්ක්ෂන් එකක් ඒ වගේම ගොයින් එකත් වෙස්ටර්න් ලුක් එකට නිසා මම හිතුවා එයාගේ හෝම් කමින් එක කැන්ඩියන් එකක් ඇඳුත් හොඳයි කියලා මම යෝජනා කරා ඇයට මොඩර්න් කැන්ඩියන් එකක් අපි නිර්මාණය කරමු කියලා. ඒතරම ඒ ස්කෙච් කරලා දීපේකේ විදිහටම නිර්මාණය කරලා එයාගේ ඩ්‍රෙස් අප් එක දවසේ එයා ගොඩාක් සතුටු වුණා. ඇත්තටම ගොඩාක්ම ලස්සනයි කියලා. එයා ගොඩාක් සතුටු වුණා. ඒ වගේම මමත් හිතනවා ස්ටෙෆානිට මේ මොඩර්න් කැන්ඩියන් එකෙන් අමුතුම ලස්සනක් එකතු කරා කියලා. ස්ටෙෆානි වගේම ජෙරම් වගේම ඔබටත් පුළුවන් ඔබගේ විවාහය සඳහා සැලොන් ලාමුන්ඩෝ ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඔබට අවශ්‍ය ඔබගේ හිතේ ඇඳලා තියෙන ඒ ලස්සන දවස ඔබට ලස්සනටම කරගන්න සැලොන් ලාමුන්ඩෝ ආයතනයත් එක්ක එකතු වෙන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. කතා කරන්න 07772831123 කියන දුරකථන අංක හරහා ඔබට දවසේ ඕනෑම වෙලාවක අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්.
ඒ වගේම විදේශගත වී සිටින ඔබගේ විවාහය සඳහා ඔබ ඉතාමත් කාර්යබහුල කෙනෙක් වෙන්න පුළුවන්. හදිසියේ විවාහය සඳහා සූදානම් වන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබගේ ඒ දවස ස්ට්‍රෙස් නැතිව අපිත් එක්ක ප්ලෑන් කරොත් ඔබට පුළුවන් ඔබගේ ඒ ලස්සන දවස ඉතාමත්ම ලස්සන බ්‍රයිඩ් කෙනෙක් විදිහට හැඩවෙන්න. එන්න සැලොන් ලාමුණු ආයතනයට. සැලොන් ලාමුණු ආයතනයේ පිහිටලා තියෙන්නේ 254 විලියම් ගෝපල්ල මාවත කැන්ඩි කියන ස්ථානය. ඒ වගේම ඔබට පුළුවන් අපගේ තවත් අලුත් නිර්මාණ දැක බලා ගන්න salonlamundo.com කියන වෙබ්සයිට් එක හරහා, ඒ වගේම Facebook හරහා ඔබට පුළුවන් දවසේ ඕනෑම වෙලාවක අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔබගේ විවාහය සඳහා ඔබ කැමති විදියට, ඔබ ආස විදියට නව නිර්මාණාත්මකව ඔබගේ විවාහය ප්ලෑන් කරගන්න එන්න සැලොන් ලාමුන්ඩෝ ආයතනයට. අපේ මේ සූදානම ගයාන්ගෙත් වින්ද්‍යාගෙත් මංගල උත්සවයේ විශේෂ අවස්ථාවන් කිහිපයක් ඔබට ඉදිරිපත් කරන්න. එදා ගයන් සැරසලා හිටියේ අභිෂේක මණ්ඩපයෙන් ඔහුට ලබා දීපු මුල් ඇඳුම් වලින්. අපි මේ මෑතක විවාහ වුණේ මාස 6ක විතර කාලෙක ඉඳලා අපි වෙඩින් එක ප්ලෑන් කරා. මුලින්ම අපි සිලෙක්ට් කරේ මගේ බියුටිෂියන්ව. මම ආසාවෙන් හිටියේ මුලින් චුටි කාලේ ඉඳන්ම කැන්ඩියන් ඩ්‍රෙස් කරන්න. I think අපි ධනුෂ්කව සිලෙක්ට් කරා. ධනුෂ්ක කතා කරලා බ්‍රයිඩ්ස්මේඩ්ස් කලර්ස් ඒ හැමදේම arrange කරගත්තා. බ්‍රයිඩ්ස්මේඩ්ස්ලාට අපි ගත්තේ මරූන් එකයි ඩල් ගෝල්ඩ් එකයි. මගේ සාරි එක මගේ කසින් කෙනෙක්ගෙන් අපි ගෙනාවා. ඒකේ මට ආසාව තිබ්බේ මට කට් වර්ක් ඩිසයින් එකක් කරන්න බිස්කට් කලර් එක තමයි මම ඩ්‍රෙස් කරේ. අතරම අපි වෙඩින් එක ප්ලෑන් කරන්න කලින් මුලින්ම විවාහ ප්‍රෝග්‍රෑම් එකක් තිබුණා BMICH එකේ. ඒකට තමයි මුලින්ම ගියේ. එතකොට මුලින්ම කොස්ටියුම් එකට තමයි මුල් තැන දුන්නේ. ඒ වෙලේ අභිෂේක මණ්ඩපේ තමයි මුලින්ම තෝරාගත්තේ. මොකද එයාලගේ ලොකු රේන්ජ් එකක් තිබුණා. සිලෙක්ෂන් ගොඩක් තිබුණා. ක්වොලිටි එකත් හොඳටම තිබුණා. සර්විස් එකත් හොඳටම තිබුණා. මට ඕනුනේ බෙස්මන්ලට මෙරුන් කලර් දාලා මට වෙනම කැපිලා පේන ඩිසයින් එකකට යන්න. කට් වර්ක් එකක් තිබුණා ලුතෙම කරපු. ඒක හොඳට තිබුණා. ඉතින් බ්‍රයිඩ්ස්මේඩ්ලගෙත් ගියේ ඩල් ගෝල්ඩ් ඇන්ඩ් මෙරුන්. ඒකට මැච් වෙන විදියට බෙස්මන්ලට දාලා ඒ ඩිසයින් එකට තමයි තෝරගෙන කරේ.